හෙලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් පොරොන්දුනා වගේම අදත් ආවා ඔයාලත් එක්ක ඩිස්කෂන් එකක් අරගෙන. අද ඉතින් මාත් එක්ක ඩිස්කෂන් එකට ඇවිල්ලා ඉන්නවා හංසි පිගේරා. මගේ accountability partner. ඉතින් අපි දෙන්න තමයි ගොඩක් වෙලාවට මේ බිස්නස් එකේ ගොඩක් දේවල් යන්නේ. මේ කතා බහ ඇත්තටම වෙනස් විදිහේ කතා බහක් එක්ක කරන්න හිතුණාට මොකද අපි හැමදාම කතා කරන්නේ අපේ පැත්තෙන්නේ බිස්නස් ඕනර්ස්ලා විදියටනේ. ඉතින් අද පොඩ්ඩක් කතා කරන්න හිතුණා ඔයාලගේ පැත්තෙන්. කස්ටමර් පොයින්ට් ඔෆ් view අපි බිස්නස් ඕනර්ස්ලා වෙන්න කලින් ඔයාලා වගේම මේ බිස්නස් එක ගැන දැක්කහම ඉස්සෙල්ලාම එහෙම නැත්නම් මේ බිස්නස් එක ගැන දැනගන්න ලැබුණාම අපිට මොනවාද හිතුනේ අපි කොයි වගේද දේවල් වලට මුහුණ දුන්නේ අපි කොහොමද රියැක්ට් කරේ මේ හැම දෙයක් ගැනම පොඩක් අපේ ෆීලිංගස් ෂෙයා කරගන්න ඔයාලට දැනිච්ච විදිය ඔයාලට ආපු ඩවුට්ස් ඒ හැම දෙයක්ම අපිටත් තිබ්බා. ඉතින් ඒ දේවල් ෂෙයා කරගන්න හිතුණා ඔයාලත් එක්ක. මොකද ඔයාලටත් එතකොට අපි හිතනවා ඒක උදව්වක් වෙනවා කියලා අපිත් ඔයාලගේ ස්ටේජ් එකේ ඉඳලා තමයි එක ස්ටෙප් එකක් ඉස්සරහට තියලා මේ බිස්නස් ඕන කෙනෙක් වෙන්න එහෙම නැත්නම් ඔන්ලයින් බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න පටන් ගන්නවා කියන ඒ තීරණයට ආවේ. ඉතින් හංසි කොහොමද අද ඔයාගේ දවස බිසි මාම්ස්ලා විදිහට ඔයාලට ඔල්රෙඩි ඇහෙන්න ඇති බෑග්ග්‍රවුන්ඩ් එකකින් සද්ද මෙහෙම තමයි අපේ ලයිෆ් එක. මේ හැම දෙයක්ම අපි කරගෙන යනවා. ඉතින් පොඩ්ඩක් කියන්නකෝ මේ අපේ ඔඩියන්ස් එකට ඔයා ගැනත් චුට්ටක් පොඩි විස්තරයක් කරන්නකෝ හඳුන්වා දීම. Oh, thank you so much ගයා. ඇත්තටම ඔයාට ෆස්ට් මම තෑන්ක් කරනවා ඔයා මට මේ ඔපචුනිටි එක දුන්නට. මොකද ඇත්තටම ඔයා අර කිව්වා වගේ අපි ගොඩක් වෙලාවට ලයිව් එකක් හරි අපි වීඩියෝ එකක් හරි කරන්නේ අපේ බිස්නස් ඕනර්ස්ලා විදිහට. එතකොට ඇත්තටම අපි ගැන කතා කරන්න අපි කොහොමද මේ ස්ටේජ් එකට ආවේ කියලා කතා කරන්න අපිට හම්බෙන්නෙම නෑනේ. ඉතින් ඒක නිසා thank you so much ගයා ඒ ඉන්විටේෂන් එකට. ඇත්තටම මේ මම හන්සි ඔයාලා හැමෝම දන්නවා වගේ මම හන්සි පිගේරා මම ෆයිනෑන්ස් මාකටිං කන්සල්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් අපි ෆුල් ටයිම් වර්කින් ප්‍රොෆෙෂනල් කෙනෙක් විදිහට වැඩ කරද්දී මට පුංචි දුවක් ඉන්නවා. එතකොට ෆැමිලි එක අපි හස්බන්ඩ් මම මගේ බබා තමයි මේ නිව්සීලන්ඩ් වල ඉන්නේ. ඉතින් අපි හැමෝම වෙන රටකට ආවහම අපි තනියෙන් දේවල් හැමදේම කරගන්න ඕනේ. ඉතින් ඒ ජගල් එක කරගෙන යන ගමන් තමයි මටත් ඕනුනේ දෙයක් තව එක්ස්ට්‍රා දෙයක් කරන්න. ඉතින් අපි අද ඒ ගැන කතා කරමු අනිවාර්යයෙන්ම. ඉතින් මං ගැන කිව්වොත් එහෙම තමයි විස්තරේ. අපි තව ඉස්සරහට කතා කරගෙන යමු. අපි කොහොමද මේ බිස්නස් එක පටන් ගත්තේ? ඇයි අපි පටන් ගත්තේ දේවල් ටික? ඔව් එහෙමනම් හංසි ඔයා කියන්නකො බලන්න ඔයා මුලින්ම මේ බිස්නස් එක ගැන කොහෙදද දැක්කේ? කොහෙදද ඔයාට මේ වගේ බිස්නස් එකක් ගැන ආරංචිය හම්බුනේ? යාළුවෙක් කිව්වද නැත්නම් ඔයා කොහේ හරි මේක දැක්කද? පොඩ්ඩක් ඒ ගැන කියන්නකො බලන්න කොහොමද ඉස්සලාම මේක ගැන දැනගත්තේ කියලා? ඔව් ඒක ඇත්ත. ඒක ගැන කතා කරන්න ඕනේ. මොකද ගයා ඇත්තටම අපි Facebook අපි සෝෂල් මීඩියා යූස් කරන අප ඕන කෙනෙක් දැන් මේ කාලේ ඉන්න ඕනම කෙනෙක් සෝෂල් මීඩියා යූස් කරනවා. ඒකට අනිවාර්යයෙන් සෝෂල් මීඩියා වල ප්‍රයොරිටි වෙනවානේ Facebook කියන එක. ඉතින් අපි දවසට සෑහෙන වෙලාවක් අපි Facebook එකේ අනිවාර්යයෙන් මෙහෙට යනවානේ. ඒක වෙනවම තමයි. අන්න එහෙම යනකොට තමයි ඇත්තට මම මේ බිස්නස් එක ගැන දැනගත්තේ. මොකද මේ බිස්නස් එකේ හાર્ට් එක අපි ගොඩක් වෙලාවට ගත්තොත් එහෙම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හරහා තමයි වෙන්නේ. එතකොට මම මේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් කීපයක්ම දැක්කා. එතකොට මං ඇත්තටම බැලුවා මොකක්ද මේ බිස්නස් එක කියලා. මොකද හුඟක් අය ඔන්ලයින් ඔපචුනිටිස් දෙනවා. හැබැයි ඒ ඔන්ලයින් ඔපචුනිටිස් දුන්නට අපි දැනගන්න ඕනේ හරි දේ මොකක්ද කියලා හොයන්න. එතකොට අපිට ලොකුවටම පළවෙනියටම අපිට වැදගත් වෙන්නේ ට්‍රස්ට් එක. ඉතින් ඒ ට්‍රස්ට් එකත් එක්ක ගොඩ නැගුණු දෙයක් තමයි මම මෙතනදි මතක් කරන්න ඕනේ. ඇත්තටම මගේ මෙන්ටර් ශාතාන්ත්‍රි. එතකොට දැන් අපේ කෝච්. ඉතින් එයාගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැකලා ඒක කීප සැරයක් දැකලා ඒ කතාව මං හිතුවා මටත් ඒක රිලේටඩ් කියලා. මොකද මේ දවස්වල අපි හැමෝම ජගල් කරනවා. මොකද එක්ස්පෙන්සස් සෑහෙන වැඩි හැම දෙයක්ම. හැබැයි අපේ සැලරි එක එකම තැනක තියෙන්නේ කොච්චර එක්ස්පෙන්සස් වැඩි වුණත්. ඉතින් ওই දේවල් නිසා මටත් ඕන වෙලා තිබුණා එක්ස්ට්‍රා ඉන්කම් එකක් හොයන්න. එතකොට තමයි මම මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දැක්කේ. එතකොට නිකන් මට තේරුණේ මේක මට කතා කරන දෙයක් වගේ කියලා. ඉතින් ඒක නිසා තමයි එතනින් තමයි මම ඇත්තටම මම මේ බිස්නස් එක ගැන දැනගත්තේ. මොකද
අපි මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට ඔෆිස් එකේ ලන්ච් ටයිම් එකක් හම්බ වෙනවද අපිට ඔෆිස් එකේ පොඩි වෙලාවක් හම්බ වෙනවද ගෙදරදී පුංචි වෙලාවක් හම්බ වෙනවද අපි අනිවාර්යයෙන්ම කරන්නේ ෆෝන් එක අරගෙන ටක් ගාලා Facebook එකට යන එකනේ. ඉතින් එතකොට ඔය ස්ක්‍රෝල් කරන ටයිම් එකේදී තමයි මම ඔය ඇඩ්වර්ටයිස්මන්ට් එක දැක්කේ. ඒ දැකලා තමයි මම හිතුවේ මෙහෙම බිස්නස් එකක් තියෙනවා මට මේ ගැන හොයන්න ඕනේ කියලා. ඒක තමයි ඇත්තටම මගේ ෆස්ට් පොයින්ට් එක උනේ. ඕ ඇතරම ඔයා කියනවාගේ මත් එහෙම තමයි මම ෆේස්බුක් එකේ සෑහෙන්න ඕක දැකලා තිබ්බා. මොකද අර එක්කෙනෙක්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ක්ලික් කරාම අපිට ෆේස්බුක් එකේ අර ඇල්ගොරිතම් එකේ දිගටම එන්නේ ඒ වගේ දේවල් නේ. ඇත්තටම මමත් එහෙමයි මම දැක්කා මේ කතා කරනවා සෑහෙන්න එක එක්කෙනා එක එක විදිහට මේ විදිහට කතා කරනවා මම දැක්කා. මම ඒ කාලේ ඇත්තටම මැටර්නිටි ලීව් හිටියේ. ඉතින් අවුරුද්දක් මම ලීව් ගත්තා. ඔහොම ඉන්නකොට දන්නවනේ ඉතින් සල්ලි ටිකත් ඔක්කොම යනවා මාස 6ක් වගේ කාලයක් තමයි අපිට ගවර්න්මන්ට් එකෙන් උනත් පොඩි හරි උදව්වක් හම්බ වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඇත්තටම අර කියන වගේ සල්ලිත් ඔක්කොම ඉවරුණා. ඉතින් මම බැලුවා මටත් මේ ගෙදර ඉඳලා මොන හරි ඔන්ලයින් හොයන්න මොන හරි ඔන්ලයින් ඉන්කම් එකක් හදාගන්න විදිහක් තිබ්බොත් හොඳයි කියන එක තැන ඉඳලා මම එක දේවල් සර්ච් කරා. මුලින්ම මම ඇත්තටම YouTube එකේ සර්ච් කරේ. මොකද මේ අපේ නංගිත් ඇත්තටම ওই දේවල් ගැන පොඩ්ඩක් උනන්දුයි. එයාත් එක දේවල් හොය හිටියා. ඉතින් මම YouTube එකේ සර්ච් කරද්දි ඉස්සෙල්ලාම මම ඇත්තටම සවුත් ඇෆ්‍රිකන් ලේඩි කෙනෙක් මේ බිස්නස් එක ගැන පොඩක් ප්‍රමෝට් කරනවා. මම එයාගේ වීඩියෝස් මේ ටිකක් බැලුවා YouTube එකේ. ඒ වුණාට ඇත්තටම ඉතින් මං හිතන්නේ අර වෙන රටක හින්දා දන්නේ මට එහෙම ලොකුවට හිතුනේ ඒක ගැන ට්‍රස්ට් එකක් ආවේ නෑ මොකද්ද මේක කිව්ද මන්ද කියලා. එතනින් මට හැබැයි පොඩි අයිඩියා එකක් ආවා. මම අර දේවල් ගැන හොය ඉන්න නිසා ඊට පස්සේ තමයි මමත් ඔය වගේ Facebook එකේ අර දකින ඇඩ් එක ක්ලික් කරන්න පටන් ගත්තා. එතකොට සර සෑහෙන කරුණු ගොඩක් එකතු වෙනවනේ. එතනින් එහාට තමයි ඇත්තටම මේ අර මගේ ඉන්වෙස්ටිගේෂන් එක පටන් ගත්තේ. අපි ඒව ගැන තවත් ඉස්සරහට දිගටම කතා කරමු එහෙනම්. නේද? මේ විදිහට තමයි ඉතින් අපිට මේ බිස්නස් එක හම්බ වුණේ. මොකද අපිට තවත් ඉන්කම් එකක් ඕන වෙලා තිබ්බා. අපි ඇත්තටම ආසයි. මොකද අපේ සැලරි එක ප්‍රමාණවත් වෙන්නේ අපේ ඩේ ටු ඩේ දේවල් වලට විතරයි. අපිට අමතරව කොහරි ඇත්තටම අපි මේ රටක ඉඳලා වෙන රටකට ට්‍රැවල් කරන්න, වැකේෂන් එකක් යන්න, ඒ වගේ අමතර දෙයක් කරන්න ගියාම අපිට අතේ ඒ සල්ලි ප්‍රමාණවත් නෑ. එක්ක ක්‍රෙඩිට් කාඩ් එකක පිට පතන්න වෙනවා නැත්තම් වෙන ලෝන් එකක් ගන්න වෙනවා ඒ වගේ. ඉතින් මටත් ඕන වෙලා තිබ්බේ අමතර දේවල් වලට ඕන කරන ඉන්කම් එක හොයාගන්න. එහෙම යනකොට ඒ ගමනේදී තමයි අපිට මේ amazing opportunity එක හම්බුනේ ඉතින්. ඔව් ඒක ඇත්ත. මොකද ඇත්තටම මටත් ඔයගෙන් අහන්න ඕනුණා. දැන් ඇත්තටම අපි මේ බිස්නස් එක ගැන දැනගත්තට පස්සේ ඒ කියන්නේ ඇයි අපිට ඕන උනේ ඔන්ලයින් බිස්නස් එකක් හෝ සයිඩ් ඉන්කම් එකක් ඇයි අපිට ඕන උනේ කියන දේත් මට ඔයගෙන් අහන්න ඕනුණා ගා. ඇත්තටම ඒකටත් ආන්සර් එක දීගෙනම ගියා. ඒත් අපි චුට්ටක් තව කතා කරමු. ඇත්තටම අපි පොඩ්ඩක් කියමු. මොකද මේක සමහරට හැමෝටම රිලේට් නොවුනත් මේ අපිව බලන් ඉන්න ගොඩක් අයට මේ දේ රිලේට් වෙන්න පුළුවන්. මොකද අපි බිසි මාම්ස්ලා වර්කින් ප්‍රොෆෙෂනල්ස්ලා නිසා අපි පිට රටක තනියෙන් ජීවත් වෙන කට්ටිය නිසා ගොඩක් අයට මේක රිලේට් වෙන්න පුළුවන්. ඇයි ඔයාට අමතර ආදායමක් ඕන උනේ කියන එක. අපි ඒ ගැන චුට්ටක් තව පොඩ්ඩක් කතා කරමු. තව පොඩ්ඩක් ඇත්තටම අපි ඒ ගැන පොඩ්ඩක් මේ කතා කරමු විස්තරානුකූලව. මොකද අර එක පොයින්ට් එකක් දෙකක් තුනක් නෙමෙයි. ඉතින් ඇත්තටම මාව මේකට තලු කරලා දාන ගොඩාක් පොයින්ට්ස් එකතු වෙලා තිබ්බා. මුලින්ම ඇත්තටම කිව්වොත් ඉතින් ලොකුම පොයින්ට් එක උනේ මගේ ජොබ් එක. මම accounting field එකේ ජොබ් එක කරන්නේ මාරම ස්ට්‍රෙස්ෆුල්. හැම month end එක එනකොට අර කියන්නේ අපේ භාෂාවෙන් කියන මට පිස්සු හැදෙනවා. ඒ තරමට අර ජොබ් එක ඇත්තටම එපා වෙලා තිබ්බේ. අනේ මේක නවත්තන්න තිබ්බනම් මේක ක්විට් කරලා වෙන මොන හරි කරන්න තිබ්බනම් කියන තැන මට ඇත්තටම හිටියේ මම so grateful මට මේ වගේ ජොබ් එකක් තියෙන එක ගැන. හොඳ ඉන්කම් එකක් තියෙන හොඳ මේ ෆීල්ඩ් එක ජොබ් එකක්. ඒක නෙමෙයි වුණාට ඉතින් අර අපි හැමෝටම එනවනේ නේද up and downs කියන දේවල් එනවා. ඉතින් ඒ මානසිකත්වයත් එක්ක මට හිතුනේ වෙන ෆීල්ඩ් එකකට ඇත්තටම අපිට වෙන ෆීල්ඩ් එක ජොබ් එකක් දැන් හොයන්න බෑ. මොකද අවුරුදු ගාණක් අපි එකම ෆීල්ඩ් එකේ හිටියම හරි අමාරුයි. නිව්සීලන්ත වගේ රටක දැන් වෙන ෆීල්ඩ් එකට චේන්ජ් වෙනවා නම් ආයෙ අපි 0 ඉඳලා පටන් ගන්න ඕන. ඉතින් ඒකත් එක්ක මට ජොබ් එක මාරු කරන්න හිතුනේත් නැහැ. ඉතින් එහෙම
ඉන්න ගමන් මට හිතුණා ගෙදර ඉඳන් කරන්න පුළුවන් විදිහේ ජොබ් එකකට යන්න තිබ්බනම් එහෙම නැත්නම් එක්ස්ට්‍රා ඉන්කම් එකක් මට ඇත්තටම ඕන කිසිම කියන්නේ මේ රටේ මෙච්චර අවුරුදු ගාණක් ඉඳලා අර අපි ඒම් කරන ටාගට්ස් වලට යන්න ප්‍රමාණවත් තරම් මුදලක් ඉතුරු කරගන්න බැරුව ගියා. ඇත්තටම බබාලා දෙන්න එකතු වුණාට පස්සේ අපේ ෆැමිලි එකට. මොකද අපි දෙන්න විතරක් මායි හස්බන්ඩ් ඉන්න කාලේ අපි ට්‍රැවල් කරා, අපි මාර විදිහට එන්ජොයි කරා. අර එන්ටර්ටේන්මන්ට් ඒ කියන්නේ ඒ දේවල් වලට අපිට සල්ලි තිබ්බා. නමුත් බබාලා දෙන්න ආවට පස්සේ හැම දෙයක්ම අර ස්ටොප් වුණා. ඒකත් එක්ක අර පොඩ්ඩක් කියන්නේ අර ඊට පස්සේ දේවල් හිතන්න පටන් ගත්තා. මේ ෆියුචර් එක ගැන හිතන්න ඕන. අපේ ඩ්‍රීම්ස් තියෙනවානේ ගියක් ගන්න තියෙනවා, හොඳ වාහනයක් ගන්න, එහෙම නැත්නම් මේ ළමයිගේ ෆියුචර් එක යාළගේ এডুকেෂන්ස් වලට හොඳ සේවිං එකක් කරලා තියන්න. මේ වගේ දේවල් ගැන හිතනකොට ඇත්තම ජොබ් එකෙන් හම්බෙන ගාන අර මං කියන්නේ එදා ඒ දේවල් වලට විතරයි ප්‍රමාණවත්. ඉතින් අනිවාර්යෙන්ම මටත් සෙකන්ඩ් ඉන්කම් එකක් ගැන හොයන්න ඕන වුණා මේ ජොබ් එක කරන ගමන්ම. ඉතින් මම සෑහෙන දේවල් try කරන්න මම ක්‍රිප්ටෝ කරන්න try කරා. ඊට පස්සේ තව ඔන්ලයින් තව තියෙන්නේ ඔය මාම්ස්ලට හරියන ජොබ්ස් ටයිපින් ජොබ්ස් තියෙනවා, පොඩි පොඩි ඉන්කම් හොයාගන්න පුළුවන් ජොබ්ස් තියෙනවා. ඒවා මම කරා, තදා බැලුවා. ඉතින් සමහර දේවල් කරන්න කියලා මම සල්ලි නාස්ති කරගත්තා, සල්ලි නැති කරගත්තා. සමහර ජොබ්ස් මම ওই part time මේ වගේ work from home දේවල් කරලා සමහර ඒවා මට සල්ලි හම්බුනේත් නෑ. ඇත්තටම පැය 6ක් 7ක් වැඩ කරලා අර ෆුල් ටයිම් ජොබ් එකටත් ගිහිල්ලා ඇවිල්ලා රෑ නිදි මරාගෙන ඒවත් කරලා අන්තිමට මට පේමන්ට් එක හම්බුනේ නැහැ. ඒ වගේ දේවල් තිබ්බා. ඉතින් ඒ විදිහට තමයි ඇත්තටම අර සිකියුර් එහෙම නැත්නම් ලෙජිටිමේට් අර අපිට ට්‍රස්ට් කරන්න පුළුවන් සෝස් එකක් හොයාගන්නකම් මම මේක අතාරින්නේ නැහැ කියන ඉලක්කේ හිටියා. ඉතින් ඒක තමයි ඇත්තටම මේ වගේ ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න ඕන කියන ලොකුම දේ ඔලුවට ආවේ. හොඳ ෆයිනෑන්ෂල් ස්ටේටස් එකක් හදාගන්න, රටරටවල් වලට ට්‍රැවල් කරන්න, අපේ බබාලා දෙන්නගේ එඩියුකේෂන්ස් වලට, අපේ ඩ්‍රීම්ස් වලට යන්න. ඉතින් පහසුවෙන්ම ඒ ඉලක්ක කරා යන්න පුළුවන්. අපිට ෆුල් ටයිම් ජොබ් එක කරන ගමනුත් එහෙම නැත්නම් ටික කාලයක් ගිහිල්ලා ඇත්තටම ෆුල් ටයිම් ජොබ් එක ක්විට් කරලා වුණත් ඉස්සරහට කරගෙන යන්න පුළුවන් හොඳ ඉන්කම් එකක් තියෙන සෝස් එකකට එකතු වෙන්න තමයි මට ඕන උනේ. ඉතින් ඔයා කියන්නකෝ බලන්න ඔයා කොහොමද එහෙම ඔව් ඒක තමයි ඔයා කියපු ගොඩක් රීසන්ස් මටත් ඒ දේවල් ඒ විදිහටම බලපානවා. මොකද ඇත්තටම මම කිව්වොත් ගයා මම බබා හම්බුනාට පස්සේ මමත් ඇත්තටම අවුරුදු 2ක් විතර ජොබ් එකක් කරේ නැහැ. එතකොට අපි දෙන්න තනියෙන් ඉන්නකොට හස්බන්ඩ්නුයි මමයි ඉන්නකොට අපි මේ කරපු දේවල් ඒ විදිහටම ඇත්තටම කරගෙන යන අමාරුයි අපේ ෆැමිලි එක ලොකු වෙනකොට. ඉතින් ඒ බබා ආවට පස්සේ තමයි මේ දේවල් ගැන හිතන්න තේරුනේ. මොකද අපිට ලොකු වගකීමක් තියෙනවා. තව අපේ දේවල් තව වැඩිපුර ස්ප්‍රෙඩ් වෙලා තියෙන්නේ. එයා වෙනුවෙන් දේවල් කරන්න ඕනේ එහෙම කියලා. ඉතින් එතකොට මම ජොබ් එකත් හම්බුනාට පස්සේ ජොබ් එකට යන ගමනොත් හිතුවේ අපි ඇත්තටම කිව්වොත් අපි මේ රටවකට එන්නේ අපි ලස්සනට ජීවත් වෙන්න. ඒ කියන්නේ ලස්සනට ජීවත් වෙනවා කියලා කියන්නේ අර අපි සාමාන්‍යයෙන් සැලරි එක අරගෙන අර එහෙම ඉන්න නෙමෙයිනේ අපි. එහෙනම් ඉතින් අපිට ලංකාවෙත් ඇත්තට මේක කරගන්න පුළුවන්. මොකද ලංකාවෙත් අපි හොඳ ජොබ් කරලා එහෙම ආපු අයනේ. ඉතින් ඒත් අර අපි බලාපොරොත්තු වෙන්නේ මෙහි ආවට පස්සේ නිව්සීලන්ඩ් වගේ රටක ජීවත් වෙනකොට ඇත්තටම කිව්වොත් වැකේෂන් එකකට වෙන රටවල් වලට යන්න අපිට ඕන වෙලාවට ලංකාවට ගිහිල්ලා අපේ දෙමව්පියෝ බලන්න නෑදෑයෝ ඒගොල්ලන්ව බලන්න. ඉතින් ඔය වගේ දේවල් සහ ස්පෙෂලි හිතන්න දැන් අපි මෙහි ඉඳගෙන අපි ලංකාවට දෙමව්පියන්ට සල්ලි යවනවා කියලා. ඉතින් ඒ වගේ දේවල් කරන්න ඒ හැම දෙයක්ම කරන්න ඇත්තටම අපේ මේ රෙගියුලර් ඉන්කම් එකෙන් අමාරුයි. ඒක මං හිතන්නේ නිව්සීලන්ඩ් විතරක් නෙමෙයි ගොඩක් රටවල් වලට තියෙන දැන් ඇත්තටම තියෙන ප්‍රශ්න. මොකද මේ ගොඩක් වෙලාවට කොවිඩ් වලින් පස්සේ අපිට මේ ප්‍රශ්නේ ගොඩක් වෙලාවට මුහුණ දෙන්න උනා හැමෝටම. ඉතින් එතකොට මේ රෙගියුලර් ඉන්කම් එක මදි වුණ නිසාම තමයි මට ඇත්තටම ඕනුනේ මොකක් හරි සයිඩ්
හසල් එකක් කරන්න ඕනි කියලා. හැබැයි එහෙම සයිඩ් හසල් එකක් කරන්න ඕන කිව්වට මට ඇත්තටම ඕනුන්නේ නැහැ සෙකන්ඩ් ජොබ් එකක් කරන්න. මොකද මම දන්නවා පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න ගියත් මට ඒකට යන්න වෙනවා. එතකොට මට මගේ බබත් එක්ක ඉන්න තියෙන කාලේ නැති වෙනවා. මට ෆැමිලි එකට ඇත්තට මේ දෙන්න තියෙන කාලේ නැති වෙනවා. එහෙම වුණාම මට ඕනුන්නේ නැහැ. මොකද අපේ බබාලා තාම පොඩි. එතකොට එයාලගේ මයිල්ස්ටෝන් අපිට අනිවාර්යෙන් මිස් වෙනවා. මොකද අද කරන දේ නෙමෙයි එයා හෙට කරන්නේ. එතකොට අපිට මේ දේවල් මිස් වෙනවා. ඉතින් ඒක නිසාම තමයි මට ඕනුනේ අර එයත් එක්ක ප්‍රසන්ට් වෙන ගමන් මගේ ෆැමිලි එකටත් ටයිම් එක දෙන ගමන් කරන්න පුළුවන් මොකද ෆ්ලෙක්සිබල් දෙයක් තියෙනවාද කියලා. ඉතින් එහෙම තමයි මට ඇත්තටම සයිඩ් හසල් එකක් කරන්න ඕනුනේ මගේ ෆ්‍රීඩම් ලයිෆ් එක තියාගෙන. ඉතින් අර ලොකු ස්ට්‍රෙස් එකක් ගන්න නැතුව පුළුවන් නම් අපිට එක්ස්ට්‍රා ඉන්කම් එකක් හොයන්න අන්න ඒක තමයි මට ඇත්තටම ඕනුනේ. ඉතින් අර අපි හිතපු ෆ්‍රීඩම් ලයිෆ් එක අපේ තියෙන ඩ්‍රීම්ස් අපිට බබාලාවට පස්සේ සහ තව අපි ඉස්සරහට යනකොට ජීවිතේ අපි මැචුවර්ඩ් වෙන්න අපේ ඩ්‍රීම්ස් ලොකු වෙනවා ටාගට්ස් ලොකු වෙනවා. ඉතින් ඒ දේවල් අචීව් කරගන්න ඒ දේවල් නිසාම තමයි මට ඕනුනේ සයිඩ් හසල් එකක් කරන්න ඕනි කියලා. ඉතින් මේ බිස්නස් ඔපචුනිටි එක හම්බුන එක ගැන මම අදටත් සෑහෙන ග්‍රේට්ෆුල්. ඒක තමයි. ඇත්තටම අපි හරිම ලකී මේ වගේ chance එකකට අපිට අර මුලින්ම එකතු වෙලා ඒ ගමන පටන් අරන් යන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් මේ හංසි ඔයා කියන්නකෝ බලන්න දැන් අපිට ඔන්ලයින් කිව්වොත් එකපාරට අපි අපේ කල්චර් බෑග්ග්‍රවුන්ඩ් එක හෝ ඒ වගේ දේවලුත් එක අපිට ඔළුවට මුලින්ම එන දෙයක් තමයි ස්කෑම්ස් කියන එක. ඔයාට මොන වගේ ඩවුට්ස්ද දැන් මේ ගැන ආවේ? ඔයාට මේක දැක්කාම මෙන්ටෝගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දැක්කම හරි ඔයාට මේ ඔළුවට ආවර ඉස්සල්ලාම දැනෙන ෆීලිං එක පොඩ්ඩක් අපිට ෂෙයා කරගන්නකෝ. ඔව් ඒක ඇත්ත. මොකද ඒක ගොඩක් අයට මං හිතන්නේ වටිනවා. අපේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් උත් දැක්කම ගොඩක් අයට ඒ දේවල් හිතෙන්න පුළුවන්. මං කියන්නේ මොකද මමත් ඇත්තටම ඇඩ්වර්ටයිස්මන්ට් එක දැක්කට පස්සේ මමත් කීපයක් ඇඩ්වර්ටයිස්මන්ට්ස් දැක්කා. ඉතින් ඒ දැක්කට පස්සේ මම ඒත් හිතුවා මේක ඇත්තටම ඇත්ත වෙන්න පුළුවන් දෙයක්ද? මේක ට්‍රස්ට් කරන්න පුළුවන් දෙයක්ද? මේක මේ සෝෂල් මීඩියා යූස් කරලා මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ කරනවා කිව්වට මේක හරියටම කෙරෙනවද? ඒ කරාට පස්සේ අපිට මොකක්ද ඒකෙන් ලැබෙන දේ? මට ඒ දේවල් අනිවාර්යයෙන්ම මගේ ඔළුවට ආවා. අනිත් එක තමයි අපි දන්නා ඔය පිරමීඩ් සිස්ටම් එක කියන එක සෑහෙන පොපියුලර්. යස් වුන් නැති වුණත් ඉලීගල් වුණත් ගොඩක් රටවල් වල ඒක හරිම පොපියුලර්. ඉතින් මට ඇත්තටම හිතුණා කියන්නේ අපි මහන්සිලා වැඩ කරාට අපිට ඒකෙන් මොකුත් ලොකු ඉන්කම් එකක් ජෙනරේට් කරගන්න බැරි වෙයිද? ඔය දේවල් මටත් තිබුණා ඇත්තටම කිව්වොත්. හැබැයි ඔය ඩවුට්ස් එක්ක මම ඒ ඩිසිෂන් එක නොගෙන හිටියනම් මම අද ඇත්තට මෙහෙම ඇවිල්ලා කතා කරන්නේ නෑ ගයා. ඉතින් ඒක නිසා මම මේ ඩවුට්ස් ඔක්කොම මට ඒ තිබ්බ ඩවුට්ස් මේක ඇත්තටම ලෙජිටිමසි එක කොහොමද මේක ට්‍රස්ට් කරන්න පුළුවන් බිස්නස් එකක්ද? එතකොට මේක ඇත්තටම ඔය කියන වගේ ස්කෑම් එකක්ද? පිරමීඩ් ස්කීම් එකක්ද? ඒ දේවල් මට ඇත්තටම ක්ලියර් කරගන්න ඕනේ. ක්ලියර් කරගත්ත නිසා තමයි අද මම ප්‍රවුඩ්ලි ඇත්තටම බිස්නස් ඕන කෙනෙක් විදිහට මෙතන ඉන්නේ. ඒක තමයි ඇත්තටම මටත් එහෙම තමයි මම ඔයගේ ඇඩ්වර්ටයිස්මන්ට් කීප දෙනෙක්ගෙම ඉතින් දැක්කාම ඇත්තටම මගේ මෙන්ටෝගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දැක්කහමත් එයා ඇත්තටම YouTube channel එකකුත් කරා. ඊට පස්සේ මම එයා ගැන තමයි මුලින්ම සර්ච් කරන්න පටන් ගත්තේ. ඇත්තම කතාව කිව්වොත්. ඊට පස්සේ එයාගේ YouTube channel එකෙන් ඉතින් එයාගේ ලයිෆ් ස්ටයිල් එක එයා ඉන්නේ කොහෙද? එයා නිව්සීලන්ඩ් වල මේ ලයිෆ් එකක් ගත කරන්නේ. අර ඒකත් එක්ක පොඩ්ඩි මට බොන්ඩ් එකක් වගේ එකක් ඇති වුණා මෙන්ටෝත් එක්ක. ඉතින් මේ ඒක නිසා තව ටිකක් ඕකේ කමක් නැහැ මං දැන් තව දේවල් වලට අහු වෙලා තිබ්බනේ කලින් මේකත් කරලා බලනවා මේ ඔච්චර දෙයක් අපි අර කියන්නේ වතුරට පයින්න ඕනනේ පීනන්න ඉගෙන ගන්න. ඉතින් කමක් නැහැ මං අනිත් දේවලුත් කරලා දේවල් වෙලා තියෙනවා මට මේකත් කරලා බලනවා කියන මේක මත තමයි මාත් ඇත්තටම මේ මටත් ලොකු ඩවුට්ස් එක්ක තමයි මම ආවේ ඔයාලා අනිත් ඔයාලා හැමෝම වගේම මේක පටන් ගන්නකොට. ඉතින් ඒ වගේ අයට කියන්න තියෙන්නේ ඔයාලගේ රිසර්ච් එක ඔයාලා කරන්න. මුලින්ම අපි කියන්නේ අපේ වෙබිනා එක බලන්න ඔයාලගේ නේම් එක දෙන්න, ඊමේල් ඇඩ්‍රස් එක දීලා වෙබිනා එක බලන්න කියලා. ඒක දෙන්නත් ගොඩාක් අය බයයි ඇත්තටම. ඊමේල් ඇඩ්‍රස් එකක් මේ වෙබ්සයිට් එකට දාලා වෙබින එක බලන්නත් බයයි. මොකද ඇත්ත තමයි අපි දැන් ඉන්න සිටුවේෂන් එකත් එක්ක ස්කෑම්ස් හැමතැනම. ඉතින් මේ වගේ වෙලාවදී ඔයාලට පුළුවන් අපේ වෙබ්සයිට් එක චෙක් කරගන්න. නිව්සීලන්ඩ් වල නම් checknetsafe.nz කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් තව වෙබ්සයිට් ඕන තරම් තියෙනවා. මේ වෙබ්සයිට් එක අපේ
අපේ කාගේ හරි ඔයාගේ වෙබ්සයිට් එකක් චෙක් කරගන්න ඕන නම් ඒකට වෙබ්සයිට් එක දීලා ඒක හරහා චෙක් කරගන්න පුළුවන්. එතකොට ඔයාට මේ වෙබ්සයිට් එක දීපු ගමන් ඒකේ වැටෙනවා මේ වෙබ්සයිට් එක legitimate ද, මේක කවදද හදලා තියෙන්නේ, මේකට bad reviews තියනවාද, මේ වෙබ්සයිට් එකේ මේක සටිෆිකේන්ස් වැලිඩ්ද, මේ හැම ඉන්ෆෝර්මේෂන් එකක්ම මේ වගේ නෙට්සේ වෙබ්සයිට් වලින් හොයාගන්න පුළුවන්. ඒ වෙබ්සයිට් එක චෙක් කරගන්න විදිය. එහෙම ඒ පළවෙනි විදිය. ඊට පස්සේ ඔයාලට පුළුවන් බිස්නස් එක ගැන. නිව්සීලන්ඩ් වල නම් NZBN නම්බර් එකක්, බිස්නස් රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් ඔයා ඒ කෙනාගෙන් කාගේ හරි බිස්නස් රෙජිස්ට්‍රේෂන් නම්බර් එක ඉල්ලලා ඒක චෙක් කරගන්න පුළුවන්. අපි ගවර්න්මන්ට් රෙජිස්ටර්ඩ් කියන්නේ මේක tax payable business එකක්. ඉතින් අවුරුද්දේ අන්තිමට මේ ටැක්ස් පේ කරන්න ඕන. ඉතින් ඒ වගේ දේවල් වලින් කොහොමත් නීත්‍යානුකූල නැති දෙයක් ගවර්න්මන්ට් එක ඒ වගේ බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න දෙන්නේ නැහැනේ. ඉතින් ඒ වගේ විදිහට ඔයාලට හොයාගන්න පුළුවන් මේ බිස්නස් එකේ ලෙජිටිමසි එක ගැන. එහෙම නැත්නම් මේ අපේ වෙබ්සයිට් එකට ඔයා කැමති නැත්තම් වගේ ඊමේල් ඇඩ්‍රස් එක දීලා ඒ දේවල් කරන ඒ වගේ වෙබ්සයිට් එක චෙක් කරගන්න ඔයාට ඔයාගේ රිසර්ච් එක කරගන්න ඕන තරම් විදි තියෙනවා. ඉතින් ඒ විදි හොයාගෙන මේකත් මේකේ තියෙන ඩවුට්ස් ක්ලියර් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ කෝචස්ලා සමහර වෙලාවට ඔයා අපේ බිස්නස් ඇක්සස් ෆී එක ගෙවන්න කලින් ලයිව් සෙෂන්ස් කරනවා. ඒ ලයිව් සෙෂන්ස් වලට ඔයාට පුළුවන් ඇඩ් වෙලා එයාගෙන් ඒ ඔයාට තියෙන හැම ක්වෙස්චන් එකක්ම අහලා ඒ ඩවුට් හැම එකක්ම ක්ලියර් කරගන්න. ඉතින් මේ විදිහේ ඔයාට ප්‍රශ්න තියෙනවා නම් ඇත්තටම මේ අර හිතේ තියාගෙන ආපෝ මේක මෙහෙම එකක් වෙන්නේ නැති, මේක පිරමීඩ් එකක් වෙන්නේ නැති, මේක MLM එකක් වෙන්නේ නැති, මේක ස්කෑම් එකක් වෙන්නේ නැති කියලා ඔයා හිත ඇතුලේ තියාගෙන අර ඔයාට තියෙන අවස්ථාව නැති කරගන්න එපා. ඒ වගේ ක්වෙස්චන් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපෙන් අහන්න, අපිට කියන්න. අපිට පුළුවන් ඔයගේ ඩවුට්ස් ක්ලියර් කරගන්න, ඔයාට ඒ පාත් එක පෙන්වන්න. ඔයා ඒ ඩවුට්ස් තියාගෙන ඔයාගේ අඩිය පස්සට ගන්නවා කියලා කියන්නේ ඔයාට ඔයාගේ බ්‍රයිට් ෆියුචර් එකකට යන්න තියෙන අවස්ථාව නැති කරගන්න එක නේද හංසි? ඉතින් මේ ඒක ඇත්ත. මොකද ඔයා ඒ 149 ඔයාලා කිව්ව පේමන්ට් එක ගැනත් මට ඔයත් එක කතා කරන්න ඕන නගයා. මොකද දැන් අපි කියනවානේ අපේ නේම් එක ඊමේල් ඇඩ්‍රස් එක දීලා වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වුණාට පස්සේ වෙබින එක බලලා ඒ විස්තර ටික සමහරලාට ඒ ඩවුට්ස් ක්ලියර් කරගෙන ගොඩක් වෙලාවට මම ගත්තොත් ඒ ක්ලියර් කරගෙන ඊට පස්සේ අපේ ස්ටෙප් එක $149 පේ කරන්න කියන එකනේ. ඉතින් එතකොට ඔයාගේ මෙන්ට ඔයාට ඒ පේමන්ට් එක කරන්න කියලා කිව්වට පස්සේ ඔයාට මොනවද හිතුනේ? ඇයි මෙහෙම පේමන්ට් එකක් කරන්න කියන්නේ? එහෙම හිතුණාද? ඔයාට නැත්තම් මොනවද හිතුනේ? ඒ කියන්නේ ගැන තව විස්තර දැනගන්නද මේ කියලා මොනවද ඔයාට ඒ ගැන හිතුනේ? ඇත්තටම මගේ කතාව නම් චුට්ටක් ඉතින් මම සෑහෙන ෆෝවර්ඩ් වුණා. මොකද මට මේ වගේ එකක අවශ්‍යතාවය සෑහෙන්න තිබිච්ච නිසා මම මේ එක මේ පේ කරලා දැම්ම. මොකද මම හිතුනේ අර කියන්නේ ගියොත් වචනයක් આવොත් අලියෙක් කියලා 149 කියලා කියන්නේ අද කාලේ මේ ඇත්තටම දෙන්නෙක්ට මීල් එකක් ඩිනර් අවුට් එකක් හෝ ලන්ච් අවුට් එකක්වත් මේ යන්න පුළුවන් ගාණක් නෙමෙයි. අනිත් එක ඒ වගේ හැඟීමක් තමයි මට එළියේ ඉඳලා බලන කෙනෙක් විදියට ඒ අවස්ථාවේ මගේ ඔළුවට ආවේ. කමන්නේ ආවක නැති වුණොත් ගියාවේ ඊට වඩා මම මේක එක්ස්ප්ලෝර් කරලා බලනවා කියන හැඟීම මට ඒ වෙලාවේ ආවේ. නමුත් දැන් ඒ ගැන ඇත්තටම පිටිපස්සට හිතලා බලනකොට අපි 149 පේ කරන්න කියන්නේ ඒක 30 days refund එක. ඔයාට රිසිට් එකක් on the spot හම්බ වෙනවා ඔයාගේ 149 පේ කරලා. ඔයාගේ රිෆන්ඩ් එක ගන්න පුළුවන්. ඔයාට කස්ටමර් සර්විස් ඊමේල් ඇඩ්‍රස් හැම දෙයක්ම හම්බ වෙනවා. ඉතින් ටැක්ස් පේබල් රිසිට් එකක් කියලා කියන්නේ අනිවාර්යෙන්ම ඒ වගේම රිෆන්ඩ් එක ගන්න පුළුවන් කියලා කියන්නේ ඔයාට ඒ ගැන ට්‍රස්ට් කරන්න පුළුවන්. කිසිම වට ඩවුට් එකක් තියාගන්න අවශ්‍ය නැහැ. මොකද මේ රිෆන්ඩ් ගත්තා 2016 මේ බිස්නස් එක පටන් ගත්තේ 2016 මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක ස්ටාර්ට් කරපු දවසේ ඉඳලා 2025 වෙනකන් රිෆන්ඩ් ගත්ත අය අපේ බිස්නස් එකේ ඕන තරම් ඉන්නවා. ඉතින් ඒක නිසා ඒ ගැන කිසිම ප්‍රශ්නයක් ඩවුට් එකක් තියාගන්න ඕනේ නැහැ. ඔයාට ඊට වඩා 140 වලට මේ ලැබෙන අවස්ථාව මේ බිස්නස් එක ගැන බලන්න තියෙන අවස්ථාව ඊට වඩා ඔයාට 140 වලින් මිල කරන්න බෑ. මොකද 149 ඔයා පේ කරාම ඔයාට VIP අපේ Facebook page එකට access හම්බ වෙනවා.
ඔයාට පර්සනලි ගිහිල්ලා one by one බලා ගන්න පුළුවන් ඒ කාලේ ඉඳලා දැන් වෙනකන් ඉන්න කට්ටිය කොච්චර ලීඩර්ස්ලා ක්‍රියේට් කරලා තියනවද මේ බිස්නස් එකෙන් එයාලගේ ඉන්කම් කොයි වගේ විදිහේ ඉන්කම් එකක් ගන්නවද කොයි විදිහේ සෝෂල් ලීඩර්ස්ලා මේක මේ පබ්ලික් කරන බිස්නස් එකක් කිසිම අර අපිට ඉල්ලීගල් දේවල් කරන්න මේවා පබ්ලික් ෆිගර්ස් මෙයාලා ඉතින් පබ්ලික් ෆීචර්ස් එයාලාව ඔයාලගෙන හොයලා බලන්න පුළුවන් ඒ ෆේස්බුක් පේජ් එකේ ලැබෙන හැම දේවල්ම ඒ වගේම තමයි ලීඩ් ගෲප් එකකට වාට ජොයින් වෙන්න පුළුවන් ඒ ලීඩ් ගෲප් එක හරහා ඕන කරන ඉන්ෆර්මේෂන්ස් හැම දෙයක්ම ගන්න පුළුවන් ඉතින් ඒ වගේ අර කියන්නේ ඔයාට හැම ඩෝ එකක්ම ඕපන් වෙනවා මේක එක්ස්ප්ලෝර් කරලා බලන්න. ඔයාට මේ 149 පේ කරාට පස්සේ ඔයාට ඕන පැකේජ් එක මොකක්ද? ඔයාට ඕන කරන ඉන්කම් එක ඔයාට ඔයාගේ ගෝල්ස් එක කොච්චර කාලෙකින් ඔයාගේ ගෝල්ස් වලට යන්න ඕනද කියන එක ඩිසයිඩ් කරන්න ඔයාට අවස්ථාව හම්බ වෙනවා. ඔයාගේ ගොඩාක් දේවල් හම්බ වෙනවා 149 වලට. ඒ හැම දෙයක් එක්කම ඔයාට ඔයාගේ ගමන තීරණය කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට හිතුනොත් නෑ මේක මට හරියන බිස්නස් එකක් නෙමෙයි කියලා of course no problem ඔයාට මේ දවස් 30ක් ඇතුළත ඔයාගේ රිෆන්ඩ් එක කිසිම ප්‍රශ්නයක් නැතුව දෙන්න පුළුවන් මේක හරියි ඔව් ඒක ඇත්ත. මොකද මම ගැන කතා කරත් ඔයාගේ ස්ටෝරි එකට වඩා මගේ එක පොඩ්ඩක් වෙනස්. මොකද මම මේක ඇතර මීට කලින් මට සෝෂල් මීඩියා කියන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඒත් මම අද අවස්ථාවක් කරගන්න ඒක කියන්න. මොකද ඒ 149 රිෆන්ඩබල් කියන එකට එක්සැම්පල් එකක් තමයි මම මේ දෙන්න හදන්නේ. මොකද මගේ ස්ටෝරි එක ගත්තොත් මම මගේ මෙන්ටර්ගේ ඇඩ් එක දැකලා ඒ ගැන කතා කරලා ඊට පස්සේ එයා කිව්වා 149 පේ කරන්න කියලා. හැබැයි still I had the doubt. ඒ කියන්නේ මේක පේ කරලා ඊට පස්සේ මොකද වෙන්නේ කියන එක දැන් අපිට මට ආවා මේල් ඊමේල් කැම්පේන් එකක් කරහා මේ බිස්නස් එක ගැන එනවා. දැන් ඔයගොල්ලන්ට අපේ රෙජිස්ටර් වුණාට පස්සේ අපේ වෙබ්සයිට් එකෙන් අපේ ඊමේල් කැම්පේන් එකක් යනවා. ඉතින් ඒ දේවල් ගිහිල්ලා අපි අර තාමත් අර ලංකාවෙන් ගොඩක් දුර වුණාට අපිට තාමත් අර ඒ සිතුවිලි ඒ විදිහටම තියෙනවානේ ගොඩක් වෙලාවට. ඉතින් මට ඒක තිබුණා. ඉතින් එතකොට මම මගේ මෙන්ටර්ගෙන් අහපු දේ තමයි මේක හරියන්නේ නැත්තම් exactly මගේ මෙන්ටර් ඩයිරෙක්ට්ලි මට කිව්වා ඔයාට මේක හරියන්නේ නැත්නම් ඒක රිෆන්ඩබල් amount එකක් ඔයා කරලා බලන්න ඔයා අරගෙන බලන්න කියන එක. ඉතින් එතකොට මම හිතුවා ඕකේ හරි මට ඒකත් චෙක් කරගන්න පුළුවන් මේක 149 රිෆන්ඩබල්ද කියන එක. ඉතින් මම ඒ 149 පේ කරලා ඊට පස්සේ ඇත්තටම එතන තියෙනවා පැය 3ක වීඩියෝ එකක් ඔයාට එක දිගට ඒක බලන්න ඕනේ. ඔයාට කැමති විදිහට ඒක බලන්න පුළුවන්. ඒකෙදි ඩීප් ඉන්සයිට් එකක් ඇත්තටම ඔයාගේ මේ බිස්නස් එක ගැන දෙනවා. මේ බිස්නස් එක මොකද්ද? අපි කාත් එක්කද වැඩ කරන්නේ? අපි මොනවද කරන්න ඕනේ? කොහොමද අපිට ඉන්කම් එකක් ජෙනරේට් වෙන්නේ? අපි මොන වගේ තැනකින්ද බිස්නස් එක පටන් ගන්න ඕනේ හැමදේම ඔය 149 පේ කරාට පස්සේ මේ වීඩියෝ එකේ තියෙනවා. ඊට පස්සේ අනිත් දේ තමයි මට දැනගන්න ඕනුනේ මේක රිෆන්ඩබල්ද කියලා. ඒක නිසා ඇත්තටම කිව්වොත් මම රිෆන්ඩ් එක ගත්තා. මම රිෆන්ඩ් එක ගත්තා. එතකොට ඇත්තටම ප්‍රූවන් එක්සැම්පල් එකක්ම තියෙනවා රිෆන්ඩ් එක. එක්සැම්පල් එකක්. ඔව් ඒක තමයි ප්‍රූවන් එක්සැම්පල් එකක්. එතකොට මේකේ රිෆන්ඩ් එක ලැබුණා. ඒ කියන්නේ මේක 100% රිෆන්ඩබල් within 30 days. ඔයාට හිතෙනවා නම් මේක හරියන්නේ නැහැ කියලා එහෙම කරා. ඒක රිෆන්ඩ් වුණා ඇත්තටම. ඊට පස්සේ මම අපහොම මොකද මම බිස්නස් එකේ ඩීප් ඉන්සයිඩ් එක දැනගත්තා මේක මෙහෙමයි කියලා. ඒක මම දැනගත්තා මට ගැලපෙන හොඳම බිස්නස් එකක් මේක කියලා. මොකද ඇත්තටම ඔයාට බොස් කෙනෙක් නැහැ මේක කරන්න අරක කරන්න ෂෙඩියුල් ටයිම් එකක් නැහැ. ඒ හැමදේම මගේ ඒ ෆ්‍රීඩම් එක තියාගෙන මට කරගන්න පුළුවන් කියන එක මම මේ බිස්නස් එකේ අර 149 පේ කරාට පස්සේ දැනගත්තා. සහ මේක මට යන්න පුළුවන් ජර්නි එක මම දැක්කා. 149 පේ කරාට පස්සේ මට හම්බෙන කමිෂන් ස්ට්‍රක්චර් එක මම දැක්කා. මම කොයි වගේ තැනකින්ද පටන් ගන්න ඕනේ කියලා. මොකද මේකේ පටන් ගන්න පුළුවන් ඔයාට ස්ටෙප්ස් කීපයක් තියෙනවා. ඒතකොට ඒක මගේ බජට් එකට ගැලපෙන විදිහට මම මේක හදාගන්නේ කොහොමද? හැමදේම මම හොඳටම දැනගත්තා. සහ ස්පෙෂලි කියන්න ඕනේ අපි 149 පේ කරාට පස්සේ අපේ ප්‍රයිවට් Facebook group එකක් තියෙනවා. ඒ කමියුනිටි එක මම හිතන්නේ මේ වෙනකොට 2,63,000ක් 65,000ක් වගේ පිරිසක් කමියුනිටි එකක් ඒකේ ඉන්නවා. 2,66,000
හ්ම්. 2,66,000 ඒක තමයි මේ අවුරුදු. එතකොට අපි මේ 8th anniversary එක 9 celebrate කරේ 9 9th anniversary එකනේ. හ්ම්. ඔව් 9th anniversary එක celebrate කරා. I think එතකොට මේ අවුරුදු ගානට මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා. එතකොට එයාලගේ win stories එතකොට ඒ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඇත්තට මේක live. ඒක අපි practically එක සිද්ධ වෙනවා කියලා දැනගත්තා. ඒකට කියන්නේ අපි අර 149 pay කරලා ඒ ගත්ත access එක නිසා. මොකද ඇත්තටම අර ඔයා කිව්වා වගේ ඒක නිකන් doors open වෙනවා ඔයාට සෑහෙන විදිහට ඉන්කම් එක විතරක් නෙමෙයි ඔයාගේ ලයිෆ් එක ඔයාගේ ෆැමිලි එකේ හැම තැනටම doors open වෙනවා අර ඔයා ඩ්‍රීම් කරපු විදිහට ඔයාගේ ලයිෆ් එක ගත කරන්න. ඉතින් ඒක නිසා මේ ඇතරම් කියනවනේ 149 අපි කියනවා ඔයාට පේ කරන්න ඔයාට හිතුනොත් ඒක ගැලපෙන්නේ නැහැ කියලා or refundable කියලා of course it's a refundable thing here's an example ඉතින් එහෙම තමයි මේ බිස්නස් එක පටන් ගත්තේ ඉතින් ඒ හැම ඩවුට් එකක්ම ක්ලියර් කරගෙන තමයි අද මේ විදිහට බිස්නස් එක සාර්ථකව කරගෙන යන්නේ අපි ඔව් ඒක තමයි. ඒ කියන්නේ ඔයාට දැන් මේ බිස්නස් එක ගැන ට්‍රස්ට් කරන්න ඕන කියලා හිතිච්ච පොයින්ට් එක වලින් එකක් නේද? තව මොනවාද ඒ වගේ ඔයාට මේ ගැන ට්‍රස්ට් කරන්න ඕන මේ ඔපචුනිටි එක ගැන ට්‍රස්ට් කරන්න ඕන කියලා ඔයාට හිතිච්ච තැන් මොනවාද? ඔව් ඇත්ත ඒක පළවෙනි දේ තමයි ඇත්තටම මේ ට්‍රස්ට් එක එතන බිල්ඩ් වුණා මට 149 රිෆන්ඩ් වුණාට පස්සේ ඒත් එක්කම අපිට එතනදී මම අර කිව්වා වගේ අපිට Facebook group එකක් තියෙනවානේ එතකොට එතනදී අපිට කවදා සෝෂල් මීඩියා බොරු කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා හැබැයි මෙතන මේ බිස්නස් අපේ ගෲප් එකේ එතකොට මේ Facebook group එකේ ඉන්න මිනිස්සු ඇත්ත ජීවිතේ ඇත්ත විදිහට හැම දෙයක්ම කරන ෆේක් නෙමෙයි ඒක හොඳටම තේරෙනවා මොකද ඒගොල්ලන්ට ඒක විතරක් නෙමෙයි ඒ ෆැමිලි දැන් ගොඩාක් ප්‍රොෆෙෂනල්ස් ඉන්නවා ඒක ඇතුළේ එතකොට අපි ෆයිනෑන්ස් පැත්ත ගත්තොත් එහෙම නර්සින් පැත්ත ගත්තොත් ඩොක්ටර්ස්ලා ඉන්ජිනියර්ස්ලා accountants ලා කියන්නේ මං හිතන්නේ රියල් ස්ටේට් ඒජන්ට්ස්ලා ලෝයර්ස්ලා ඒ ප්‍රොෆෙෂන්ස් එකීම ඒ කියන්නේ අපි ගත්තොත් සෑහෙන ස්ප්‍රෙඩ් වෙලා තියෙන ප්‍රොෆෙෂන්ස් අතරේ ඉන්න කමියුනිටි එකක් මේ තියෙන. ඒතකොට ඔය හැම කියන කෙනෙක්ම බොරු චරිත නෙමෙයිනේ. මේ ඇත්ත ජීවිතේ ඇත්ත විදිහට ජීවත් වෙන යාළගේ රියල් ලයිෆ් ස්ටෝරීස් තමයි ඒගොල්ලෝ Facebook group එක හරහා ෂෙයා කරගන්නේ. ඉතින් එතකොට මට ඇත්තටම හිතුණා මේක බොරු නෙමෙයි. මෙහෙම මිනිස්සුන්ට අපේ අනිත් දේ තමයි අපි ගොඩක් වෙලාවට අපේ මේන් රීසන් එක කියනවා. ඇයි අපි මේ බිස්නස් එක පටන් ගත්තේ කියලා. එතකොට හිතන්නේ මම ඔයා ගයා අපි ගොඩක් වෙලාවට කියන අපේ ෆැමිලි එක නිසා, අපේ බබාලා නිසා අපි මේ දේවල් පටන් ගත්තා කියලා. ඒතර මිනිස්සෙක් ඒ වගේ එහෙම ෆේක් දේවල් කියනවා අඩුයි. තමන්ගේ ෆැමිලි එකට, තමන්ගේ දේවල් වලට. ඉතින් අනිත් අපේ බබාලාත් අපේ Facebook මේ බිස්නස් ගෲප් වල ඉන්නවා. ඉතින් එයාලවත් දාගෙන ඉව කරගෙන අපි මේ දේවල් කරන්නේ නැහැ. ඇත්තටම ඒක තමයි. අනිත් එක දැන් අපි අපේ ඔයගොල්ලෝ දකින්නවා අපේ pages වල අපි අපේ daily දේවල් share කරගන්නවා. ඒතකොට අපි කොහොමද life එක ගත කරන්නේ? ඒ දේවල් බොරු නෙමෙයිනේ. ඒව ඇත්ත. ඉතින් මම ඒ share කරන දේම තමයි මේ business එක ඇතුලේ ඉන්න ඒ community එක share කරන්නේ. බොරු දේවල් ඒගොල්ලෝ share කරන්නේ නැහැ. ඒක හොඳටම තේරෙනවා. මොකද මම දන්නවා මගේ life එක ගත කරන විදිය. ඔයා දන්නවා ගයා ඔයා life එක ගත කරන විදිය. ඒතර අපි fake ඇවිල්ලා කරන්නේ නැහැ. අපේ රියල් සිටුේෂන් එක තමයි පේන්නේ. ඒත් එක්කම අපි හැමෝම ගොඩක් වෙලාවට Facebook මාකටිං අපි සෝෂල් මීඩියා මාකටිං කරනවා නම් yes අද අපේ චුට්ට පොඩ්ඩක් ඉන්නවා මාත් එක්ක sorry අපි මේ මාම්ස්ලා නම් මොම තමයි අපි ඔවත් එක්ක තමයි අපි ගමන ඉස්සරහට යන්නේ තමයි මේ බිස්නස් එකේ තියෙන ෆ්ලෙක්සිබිලිටි එකත් ෆ්‍රීඩම් එකත් නැත්නම් අපිට වෙන තැනක අපිට මේ විදිහට කරන්න බැහැනේ ඇත්තටම කිව්වොත් ඉතින් මට කියන්න ඕනේ අපි ගොඩක් වෙලාවට අපේ ෆේස් එක දාලා තමයි අපි එන්නේ ස්ටේජ් එකකට අපි කියන්නේ අපේ මේ Facebook කමියුනිටි එකට අපි එන්නේ එහෙම ඒකෝට එතනදීම අපේ ට්‍රස්ට් එක ඇති වෙනවා ඉතින් ඒක තමයි මට තියෙන ලොකුම ට්‍රස්ට් එක උනේ මේ බිස්නස් එක ඇතුළේ ඉන්න කට්ටිය රියල් ලයිෆ් එකක් තියෙන ඇත්ත සැටින් කරනවා කියන්නේ අන්න එහෙම කරනවා කියන එක මට ඇත්තටම විශ්වාසයෙන් ඒක තහවුරු වුණා. ඒක නිසා මට no doubts at all මට කිසිම doubt එකක් තිබුණේ නැහැ. මේ දේවල් දැක්කට පස්සේ සහ ඔයාට මේ බිස්නස් එකේ යන්න පුළුවන් ජර්නි එක අද පැහැදිලි වෙනවා. ඔයා 149 පේ කරාට පස්සේ ඔයාට ඒ දෙන වීඩියෝ
එකෙන් ඔයාට පැහැදිලි වුණා ඔයාගේ ගමන කොතනද තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසාම මට ට්‍රස්ට් එක ඇති වුණා මේ බිස්නස් එක වර්කබල් බිස්නස් එකක් කරන්න පුළුවන් සහ ඕන කෙනෙකුට මට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න පුළුවන් බිස්නස් එකක් කියලා. ඒක නිසාම තමයි මම මේ ඩිසිෂන් එක ගත්තේ. ඔව් ඇත්තටම මටත් එහෙම තමයි. ඒ කියන්නේ මුලදී අපි මේක දැක්කම ඩවුට්ස් ආවට මේ බිස්නස් එක ගැන හොයලා බලද්දි මේකේ නීති අනුකූලභාවය ගැන හොයලා බලන්න පුළුවන්. මේ ඉන්න මේ බිස්නස් එක කරන අය ගැන හොයලා බලන්න පුළුවන්. මේ හැම දෙයක්ම ඔයාට ඔයාගේ රිසර්ච් එක කරලා බලන්න පුළුවන්. ඒ ඩවුට්ස් ක්ලියර් කරගන්න. ඉතින් අවුරුදු 9ක් තිස්සේ එකම බොරුව එක විදියට කරන්න බෑනේ නේද? මේක ස්කෑම් එකක් නම් අනිවාර්යෙන් මේක ග්ලෝබලි තියෙන මේ ඔන්ලයින් බිස්නස් එකක්. මොනයම්ම රටකින් මොනයම්ම ගවර්න්මන්ට් එකකින් හරි මේ වගේ දෙයක් එහෙම වුණොත් මේ බෑන් කරනවා එහෙම නැත්නම් ඒවට ලීගල් ඇක්ෂන් ගන්නවා. ඉතින් ඒ ට්‍රස්ට් එක ඔයාලට දැන් තියෙනවා. ඔයාලට එළියේ ඉන්න කෙනෙක් විදිහට ඒක පේන්නේ නැතුණාට ඔයාලට 149 පේ කරලා ඔයාලට මේක ඇතුළට ආවට පස්සේ අපි අනිත් එක අපේ මදර් කම්පැනි එක අපි දැන් වැඩ කරන මදර් කම්පැනි එක අවුරුදු 52ක් පරණ රටවල් 26ක බ්‍රාන්චස් තියෙන හොඳ මොකද ඒකට කියන්නේ අර හොඳ ස්ටේටස් එකක් තියෙන කම්පැනි එකක් ජපනීස් කම්පැනි එකක්. ඉතින් ඒ වගේ ආයත් එක තමයි අපි මේක කරන්නේ. ඉතින් ඒක නිසා අපේ කමිෂන් එක ගැන අපිට ඩවුට්ස් තියාගන්න ඕනේ නෑ. මොකද යාලා බිලියන්ස් වලින් ප්‍රොෆිට් ටර්න් කරන කම්පැනිස්. ඉතින් ඒ වගේ හොස්පිටල් කියන්නේ හොස්පිටල් ග්‍රේඩ් අයිටම්ස් තියෙනවා. ඒ වගේ කරන කම්පැනි එකක්. ඉතින් ඒ වගේ දේවල් එක්ක එකතු වෙලා ඉන්න නිසා ඇත්තටම ඒ ඩවුට්ස් හැම එකක්ම ක්ලියර් වෙනවා. ඔයා 149 පේ කරලා මේක මේ ඉස්සරහට විස්තර දැනගත්තාම. ඔව් ඒක ඇත්ත. එහෙම 149 පේ කරාට පස්සේ අපි මේ බිස්නස් එක පටන් ගන්නවානේ. ඒ බිස්නස් එක ඔයා දැන් ඇත්තටම ගයා එහෙම පටන් අරගෙන අද වෙනකොට ඔයාට මොනවද හිතෙන්නේ ඔයා මේ පටන් ගත්ත ජර්නි එක ගැන? ඔයා ඒ ගත්ත ඩිසිෂන් එක ගැන මොකද අපේ ගොඩක් බලන් ඉන්න අයට කැමති ඒක දැනගන්න. මොකද අපි කියනවානේ 149 පේ කරන්න ඊට පස්සේ ඔයාට මේ දේවල් කරන්න පුළුවන් මෙහෙම බිස්නස් එක ස්ටාර්ට් කරන්න පුළුවන් කියලා. ඒතර දැන් එයාලා ඇත්තටම කැමති ඇති දැනගන්න මේ බිස්නස් එක ස්ටාර්ට් කරාට පස්සේ ඔයාට මොනවද ලැබුණේ? සහ අද ඔයා ඒ ගත්ත ඩිසිෂන් එක ගැන මොනවද හිතන්නේ කියලා ඒගොල්ලෝ ගොඩක් කැමතිනේ දැනගන්න අපි ඒ ගැන චුට්ටක් කතා කරමු. ඕ ඒ ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු. මොකද මං අද මේ ඩිසිෂන් එක ගත්තේ නෑ කියලා හිතන්නකෝ. මම තාමත් ඉන්නේ අර පරණ තැනමයි. අයියෝ මට මෙච්චර දේවල් තියෙනවා ඇචීව් කරගන්න මේ ගෝල්ස් තියෙනවා යන්න මගේ බබාලා ගැන හිතන්න තියෙනවා. යාළගේ එඩියුකේෂන් ගැන හිතන්න තියෙනවා. ඒ ගැන හැම වෙලේම හිත වොරි වෙන අම්මා කෙනෙක් මිසක් අද අර ඒ ඇක්ෂන් එක ගත්තේ නැත්තම් මම මානසිකව ඇත්තටම කිව්වොත් මානසිකත්වයෙන් මම ගොඩාක් පල්ලහැට එයි. මොකද ජොබ් එක මාරු කරත් අපිට හම්බ වෙන්නේ එකම ලිමිට් එකේ වගේ සැලරි එකක්. ඊට පස්සේ වෙන මොනා හරි දෙයක් කරන්න ගත්තත් අපිට කාලයක් නෑ පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න. මට මගේ දරුවන්ගේ දේවල් සැක්‍රිෆයි කරන්න ඕනේ නැහැ. ඇත්තටම එයාලත් එක්කම මේ ගමන යන්න ඕන. ඉතින් ඒක නිසා අද ගොඩක් අම්මලා වොරි වෙන දෙයක් තමයි හිතින් හරියට දුක් වෙනවා. අනේ මට ගෙදර ඉඳන් කරන්න පුළුවන් මේ බිස්නස් එකක් තිබ්බනම් මට ගෙදර ඉඳන් කරන්න පුළුවන් ජොබ් එකක් තිබ්බනම් කීකේ මටත් මගේ යාළුවෝ හම්බෙලා තිනවා. ඒ වොරි වීම විතරයි. කවමදාකවත් අර ඇක්ෂන් එක ගන්න ඕන කියන තැනට එනවා හරි අඩුයි. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ මේ වොරි වෙන එකෙන් ඔයාට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. අද මම මගේ ෆස්ට් ස්ටෙප් එක ගත්ත හින්දා ඇත්තටම මට මගේ ලොකු පර්සනල් ග්‍රෝත් එකක් තියෙනවා. ඒක තමයි මට පර්සනලි ලැබිච්ච ලොකුම දේ. මට මාර ෆීස්ෆුල් මයින්ඩ් එකක් හම්බ වෙලා තිනවා. මම දන්නවා මගේ ටාගට්ස් වලට මගේ ගෝල්ස් වලට යන්න මට පාත් එකක් තියෙනවා. මට ඒ ටයිම් ලිමිට් එක ඇතුලේ මට මගේ දේවල් ඇචීව් කරගන්න පුළුවන් කියන එක දන්නවා. ඒ ටයිම් ෆ්‍රීඩම් එකේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක ඒක ඒ හිතට දැනෙන එක ඇත්තටම ලොකු සහනයක්. ඉතින් මගේ බබාලාගේ ෆියුචර් එක මම දන්නවා බිල්ඩ් අප් කරගන්න මට හොඳ සෝස් එකක් හම්බ වෙලා තියෙන්නේ කියලා. අනිත් එක තමයි අපේ මේ ග්ලෝබල් කමියුනිටි එක දැන් හන්සි වුණත් බලන්න මේ බිස්නස් එක නිසා තමයි මට යාව වුණත් හම්බුනේ. මේ වගේ ග්ලෝබලි ලොකු ෆැමිලි එකක් ඉන්නවා අපිට. මම නිව්සීලන්ත වල මේ බිස්නස් එක කරන්න කලින් මට හිටියේ මගේ හස්බන්ඩ්ගේ ළමයි දෙන්නා විතර අතරම ඉන්නේ. ඒකට යාළුවා ආශ්‍රය කරන්නවත් අපිට ටයිම් එකක් නැහැ. නමුත් මේ ඉන්න ග්ලෝබල් ෆැමිලි එක මාරම සපෝටිව්. මොකද අපේ මේ ඔන්ලයින් බිස්නස් එකේ ඔක්කොම වගේ ඉන්නේ පොසිටිව් මයින්ඩඩ් කට්ටිය. ඔයාව ඉස්සරහට තල්ලු කරගෙන යනවා, ඔයාව ඇදගෙන යනවා මිසක්
කවදාවත් ඔයාට කකුලෙන් පයින් ගහලා තල්ලු කරලා ඔයාව තනි කරලා දාලා එහෙම යන කට්ටියක් නෙමෙයි ඉන්නේ. හරිම සපෝටිව් ග්ලෝබල් කමියුනිටි එකක් ඉන්නවා. ඔයාට ඔයාගේ රටේ කෙනෙක් නැතුණත් ඔයාට වෙන රටක අයත් එක්ක සම්බන්ධතා පවත්වන්න. එතකොට ඔයාලට එයාලගේ දැනුම ෂෙයා කරගන්න. අපිට ඔෆිස් එකකදීවත් ලැබෙන්නේ නැති විදිහේ අවස්ථාවක්. මොකද අපි ඔෆිස් එකක වැඩ කරනකොට අපිට ඒක හරි ලිමිටඩ්. ඒ කීප දෙනා අතර විතරයි අපේ දේවල් නොලෙජ් එක ෂෙයා වෙන්නේ. නමුත් අපේ මේ ඔන්ලයින් බිස්නස් එකේ එහෙම නෙමෙයි. අපි ග්ලෝබලි අපේ අප්ඩේට්ස් වෙන්නේ හැම මාර ෆාස්ට් අප්ඩේට් වෙනවා අපේ හැම දෙයකටම. ඉතින් මේ විදිහට ලොකුම දේ මම දකින ඇත්තටම මේ බිස්නස් එකෙන් කමියුනිටි එකක් විදියට ගොඩක් අය බෙනිෆිට් ලබා ගන්නවා. හිතලා වැඩ කරා earn කරනවා වගේම එතකොට මට ලැබෙන peaceful මයින්ඩ් එකේ බෙනිෆිට් එක ලැබෙන්නේ මගේ පවුලට, මගේ ළමයින්ට, මගේ හස්බන්ඩ්ට එහෙම. ඉතින් ඒ වගේ පවුල් කොච්චරක් මේ ඔන්ලයින් මේ බිස්නස් එක නිසා ඒ වගේ තැනකට ඇවිල්ලා තියෙනවද? ෆ්‍රීඩම් එක ඇත්තටම සල්ලි වලට වඩා වටින දෙයක්. ඉතින් මේක ඇත්තටම ලොකු කමියුනිටි සර්විස් එකකින් ඇත්තටම සමාජයට අත්වෙන්න. ඉතින් ඒ වගේ දේවල් ගොඩාක් අත්පත් කරගෙන තියෙනවා. ඉතින් හංසි ඔයා කියන්නකෝ බලන්න ඔයාට ලැබෙන ඒක තමයි මේ මමත් හිතන්නේ කියලා. ඔව් ඒක ඇත්ත. මොකද මම කියලා ගත්තොත් මම ඇත්තටම අර මං කිව්වා වගේ බබත් එක්ක ඉඳලා අවුරුදු 2ක් විතර ඉඳලා තමයි මම ජොබ් එකක් පටන් ගත්තා. ඊට පස්සේ අර ගොඩක් අපි ඉස්සර අපි ගැන හිතලා ඒ දේවල් කරගත්තට අර බබාලා හම්බුනට පස්සේ අපිට අපේවත් අමතක වෙනවනේ. අපි ගොඩක්ම හැමතිස්සෙම යාළගේ දේවල් කරන්නේ. එහෙම කියලා අර අපිට පැම්ප ටයිම් එකක් ඇත්තටම මට කියලා මී ටයිම් එකක් මට එහෙම තිබුණේ නැහැ. ඊට පස්සේ ඔෆිස් එකට ගිහිල්ලා ජොබ් පටන් අරගෙන ඔෆිස් ගිහිල්ලා එනවා. ඊට පස්සේ ගෙදර බබාගේ වැඩ කරනවා. ඒවත් එක්ක ඊට මට මාව අමතක වෙලා තිබුණා ඇත්තටම කිව්වොත්. thankful to the business ඇත්තටම කිව්වොත් මට දැන් අර මං ගැන හිතන්න මං ගැන ආසාවක් එතකොට මම අර ඒ පර්සනැලිටි එක බිල්ඩ් අප් වෙලා තියෙනවා. ඒ ඇත්තටම කිව්වොත් මේ අපේ මේ බිස්නස් එක හරහා දෙන ඇමේසින් ට්‍රේනින් එකට. මොකද මේ ට්‍රේනින් එක දෙන්නේ ඇත්තටම කිව්වොත් ප්‍රොෆෙෂනල් growth එකට විතරක් නෙමෙයි අපේ පර්සනල් growth එකටත් එක්කමයි. අන්න ඒක මට ඇත්තටම මෙන්ෂන් කරන්න ඕනේ. මොකද ඒක මම ගොඩක් අත්විඳ කෙනෙක්. මොකද මම දැන් මට කියලා වෙලාවක් මට සැලොන් එකට යන්න, මට shopping කරන්න ඒ ටයිම් එකක් මම අනිවාර්යෙන් වෙන් කර ගන්නවා. මොකද මම දකින්නේ මම සතුටින් හිටියොත් මම්මට ආදරය කරොත් තමයි මට මගේ ගෙදර අයට ආදරය කරලා මගේ ගෙදර අය සතුටින් තියන්න පුළුවන්. අපි හැමතිස්සෙම හිතන්නේ අපේ ගෙදර අය සතුටින් හිටියොත් අපිත් සතුටින් කියලානේ. ඒ වුණාට එහෙම එකක් නෙමෙයි. අපි ෆස්ට් අපිට ආදරය කරන්න ඕනේ. අන්නේ ඒක මට මේ බිස්නස් එක කරා ලැබුණා. සහ දැන් අපි ඔෆිස් එකට ගිහිල්ලා අපිට එකම කණ්ඩායමක් තමයි එකතු වෙලා මීටින්ස් තිබුණත් අපිට ගැදරින්ස් තිබුණත් ෆන්ක්ෂන්ස් තිබුණත් අපිට එකම කට්ටිය තමයි ඉන්නේ. හැබැයි මේ බිස්නස් එකේදී අර ඔයා කිව්වා වගේ ගයා මාර amazing community එකක් හම්බුණා. ඒතකොට නිව්සීලන්ත විතරක් නෙමෙයි මේක ඕස්ට්‍රේලියා, කැනඩා, USA, UK මේ කියන හැම රටකින්ම අපිට ඇත්තටම දැන් යාළුවෝ ඉන්නවා. ඇත්තටම ඒ වගේ රටකට ගියොත් ඉස්සර අපිට අපේ කවුරුත් නැතුව නැහැ. ඒ වගේ රටකට ගියාම නමුත් දැන් අපිට ඉන්නවා ගිහින් කෙනෙක් කතා කරලා. කොහේ යන්න උනත් අපි බය නැහැ. ඕන තැනක මොකද මේ බිස්නස් එක කරා අපි ඒ කමියුනිටි එක අඳුරගෙන ඉන්න නිසා. ඉතින් ඇත්තටම ඒක අනිත් දේ. මොකද ඕන වෙලාවක ඔයාට වචනකින් හරි ඔයාව පොසිටිව් කරන්න ඒගොල්ලෝ ඕන වෙලාවක රෙඩි වෙලා ඉන්නේ. මොකද අපේ ඒ ග්ලෝබල් කමියුනිටි එකේ අපිට chat groups තියෙනවා. එතකොට අපි එකිනෙකාට මැසේජ් කරගන්න, කතා කරගන්න අපිට වෙන වෙනම මේ platforms තියෙනවා. ඉතින් ඒවෙන් අපිට මොකක් හරි doubt එකක් තිබිලා අපි මොකක් හරි අහපු ගමන් අපිව දන්නේවත් නැති කෙනෙක් ඒකට ආන්සර් එකක් අපිට දීලා. ඒ කියන්නේ අනිවාර්යෙන් ඔයා වෙනුවෙන් කවුරුම හරි මේ බිස්නස් එකේ ඉන්න. ඒකයි අපි හැමතිස්සෙම කියන්නේ ඔයා මේ ජර්නි එක යන්නේ තනියෙන් නෙමෙයි කියලා. ඔයාට අනිවාර්යෙන් සපෝට් එකට ඔයාගේ මෙන්ටර් ඔයාගේ එතකොට ඔයාගේ කෝච් ඉන්නවා. ඒත් එක්කම ඔයාට අනිවාර්යෙන් මේ මේසින් කමියුනිටි එක ඇතුලේ ඕන කොහේ හරි කෙනෙක් ඉන්න ඔයා වෙනුවෙන් ඔයාව තනි කරන්නේ නැතුව. අන්න ඒකත් සෑහෙන ලොකු දෙයක් මට මේ බිස්නස් එකෙන් ලැබුණ. මොකද මට ඉන්න අවුට්සයිඩ් ඉන්න යාළුවෝ ප්‍රමාණයට වැඩිය ගොඩක් හොඳ සහ පොසිටිව් මයින්ඩ් සෙට් එකක් තියෙන යාළුවෝ ආශ්‍රය කරන්න ලැබුණා. මොකද ඇත්තටම ආශ්‍රය කරන්න ඕනේ පොසිටිව් මයින්ඩ් සෙට් එකක් තියෙන කට්ටිය. පොසිටිවිටි එක දකින ජීවිතේ සාර්ථක කරගන්න ඒ ගමන් මාර්ගයේ යන කෙනෙක්ව දැක්කොත් අපිත් ඒ ගමන අනිවාර්යෙන්ම යනවා. ඉතින් කියන්නේ ඔයාට
හෙල්ති ලයිෆ් එකක් ඕන නම් ඔයා වෙල්ති යාළුවෝ ඇති කරගන්න කියලා. ඉතින් යාළුවෝ ඇති එතකොට කරගන්න කියලා ඔව් ඒක ඇත්ත. ඉතින් ඒක නිසා මම ඒකත් කියනවා මොකද මට ඒ ඔපචුනිටි එකත් හම්බුණා මේ amazing community එක අතරට එන්න. ඉතින් ඒත් එක්කම මට පුළුවන් වුණා මට කියලා ටයිම් එකක් හොයාගන්න. මට ආපහු මාව ප්‍රයොරිටි කරලා දේවල් කරන්න. ඉතින් මොකද මාව ප්‍රයොරිටි කරලා දේවල් කරනවා කියන්නේ end of the day මගේ family එක happy. ඉතින් මට අනිත් එක තමයි මට පුළුවන් වෙලා තියෙනවා දැන් මගේ බබත් එක්ක වැඩිපුර කාලයක් ඉන්න. අර ස්ට්‍රෙස් එකක් නැතුව ඉන්න. මොකද මම දන්නවා මට හොඳ ඉන්කම් එකක් ජෙනරේට් වෙන බිස්නස් එකක් මගේම කියලා බිස්නස් එකක් මට තියෙනවා කියලා. මොකද මටත් තිබුණා බිස්නස් එකක් කරන්න ඕනේ කියන අදහස. නමුත් මම හිතුවේ නෑ මට මේ විදිහට ඉක්මනින් සාර්ථක බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් වෙයි කියලා මගේ නමින්. ඉතින් මට හරි සතුටුයි ඒ ගැනත්. ඉතින් බිස්නස් ඕන කෙනෙක් වෙන්න පුළුවන් වුණ එක ගැන ස්පෙෂලි සෝෂල් මීඩියා දැන් මම මෙහෙ බිස්නස් එකක් කරන්න සමහරට ඒක දාන්නේ නිව්සීලන්තයේ විතරක් වෙන්න පුළුවන්. හැබැයි මේ බිස්නස් එක නිසා මුළු ලෝකෙම දන්න බිස්නස් ඕන කෙනෙක් වෙන්නත් මට පුළුවන් වුණා. ඉතින් අන්න ඒ හැම දෙයක්ම මේ බිස්නස් එක පටන් ගත්ත නිසා තමයි අද මං එක්ස්පීරියන්ස් කරන්නේ. ඉතින් ඒ ෆ්‍රීඩම් ලයිෆ් එක මං හිතන්නේ මට වෙන කිසිම තැනකින් ලැබෙයි කියලා. මොකද මේ තියෙන ෆ්‍රීඩම් එක මේ තියෙන ෆ්ලෙක්සිබිලිටි එක මේ ඔයාට ඔයාගේ ලයිෆ් එකේ දේවල් කිසිම දෙයක් චේන්ජ් කරගන්න නැතුව ලයිෆ් එකට දාගන්න පුළුවන් ඔපචුනිටි එකක් තමයි මේ බිස්නස් එක. ඉතින් ඒක මට සෑහෙන ලොකුවට මම එක්ස්පීරියන්ස් කරන දෙයක්. ඉතින් ඒක නිසා මම එවරිඩේ මේ බිස්නස් එකට ගොඩාක් තැන්ක්ෆුල් වෙනවා. ඔව්. ඉතින් ඔහොම තමයි. ඉතින් අද අපේ කතා බහ වෙනත්ම පැත්තකට තමයි අද අපිට අරන් යන්න ඕනුනේ. මොකද බිස්නස් එක ගැන කතා කරනවට වඩා බිස්නස් එකකින් එළියේ ඉන්න ඔයාලට දැනෙන විදිය, ඔයාලට තිබිච්ච ඩවුට්ස්, ඔයාලගේ ෆීලිංගස් අපිටත් ඒ විදිහටමයි දැනුනේ. අපිත් ඒ තැනමයි හිටියේ. අපිත් ඔයාලා අද ඔය ඉන්න තැනමයි හිටියේ කියන එක ගැන තමයි පොඩ්ඩක් අපිට කතා කරන්න ඕන උනේ. හිතුවට වඩා පොඩ්ඩක් වෙලාව වැඩිපුර ගත්තා. සෝරි ඒ වෙනුවෙන්. ඒ වුණාට අපි හිතනවා ඔයාටත් වැදගත් වෙන යමක් අපි දෙන්න අද කතා බහ කරන්න නැති කියලා. ආයෙත් මේ වගේම කතා බහකින් එකතු වෙනකන් එහෙමනම් ගිහිල්ලා එන්නම් හැමෝටම. take care. Okay Hansi, thank you so much for your valuable time. මම දන්නවා ඔයාට මේ බබත් එක්ක සෑහෙන ටිකක් අමාරුයි. ඉතින් ඒ වුණාට කමන්නේ අපි එහෙම නේද? අපි හැමෝම එකිනෙකාට සපෝටිව් විදියට මේ දේ ඉස්සරහට කරගෙන යන්න ඕන. හරි එහෙමනම් ආයෙත් දවසක හම්බෙමු එහෙනම්. Okay thank you. Thank you so much, girl. Thank you. Thank you.